චීනය හා පාකිස්තානය ලබාදීමට කිය නවීන ප්‍රහාරකයානා මිලදී ගැනීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ ඉන්දයානු මැදිහත්වීම මත. ඒ වගේම ඉන්දියාව ලබාදීමට ගියපු ඔවුන්ගේම නිෂ්පාදනයක් වුණ ප්‍රහාරකයානා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට අපි භාවිතා කරමින් තිබුණු පසුව භාවිතයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණු අපේ කෆීරයානා අද කාලයට ඔබින ලෙස යාවත්කාලීන කිරීමට තීරණය කරනවා. ඒත් ඒ යාවත්කාලීන කිරීම ඇත්තටම මේ කාලයට ගැලපෙනවද? කවද්ද මේ යානා අපිට ලැබෙන්නේ? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ළඟදීම අපිට ලැබෙන්න නියමිත මෙන්න මේ යාවත්කාලීන උණු කෆීරයානා ගැන. 1996 තමයි ශ්‍රී ලංකාවට මුලින්ම කෆීරයානා ගෙනෙන්නේ. ඒ LTTE ත්‍රස්තවාදීන්ට ප්‍රහාරෙල්ල කිරීම සඳහා. මුලින්ම මේ යානා ගෙනාවට පස්සේ නැවතත් 2000 වසරේදී ශ්‍රී ලංකාවට මේ කෆීරයානා ගෙනෙනවා. මෙලෙස යානා 16ක් පමණ ශ්‍රී ලංකාව මිලදී ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. 1996 දී මුලින්ම මිලදී ගන්නා මේ යානා 6කින් තමයි ගුවන් හමුදාවේ නම්බර 10 ප්‍රහාරක බලගණේ පටන් ගන්න. ඒ ජනවාරි 5 වන දිනක. ඉතින් මෙන්න මේ පුංචි කරුණක් පොඩ්ඩක් මතක තියාගන්න. පසුව කටුනායක ගුවන් තොටුපළ ප්‍රහාරයෙන් හා වෙනත් හේතුන් නිසා මේ යානා කිහිපයක්ම විනාශ වෙලා යනවා. ඒ වෙනකොට ශ්‍රී ලංකාවට ගෙනාව කෆීරයානා අතර මොඩලයන් කිහිපයක්ම තියෙනවා. ඒ තමයි මුලින්ම ගේනවා C2 මොඩලය හා TC2 මොඩලය. මේ TC2 කියන්නේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානයක්. ඊට පස්සේ ගෙන ආ ප්‍රධානම මොඩලය තමයි C7 කියන්නේ. ඉතින් මේ C2 මොඩලය මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ 1976 දී. මේ මොඩලයේම පුහුණු කිරීමේ යානය තමයි TC2 කියලා කියන්නේ. නියමුවන් දෙදෙනෙක්ට ගමන් කරන්න පුළුවන් මේ යානයේ නාසය කොටස පහත් වනසේ තමයි නිපදවලා තියෙන්නේ. එතකොට C7 කියන්නේ 1983 දී නිපදවපු C2 යානයේම වැඩි දියුණු කරපු මොඩලයක්. මීට අමතරව ඊශ්‍රායලයේ විසින් තවත් මොඩලයන් දෙකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ තමයි C10 හා C12 කියන්නේ. මේ වෙන විට අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ මොඩලයන් දෙකයි. මේ ගැන කතා කරන්න නම් අපිට කොලොම්බියානු ගුවන් හමුදාව ගැන කතා කරන්නම වෙනවා. දැන් එහෙනම් බලමු ඒ ගැන විස්තර මොනවද කියලා. 1980 දශකයේ අගදී තමයි මුලින්ම කොලොම්බියාව කෆීරයානා ලබාගන්නේ. ඒ C2 මොඩලයෙන් වෙන අතර 90 දශකයේ මැදදී මේවා බොහෝමයක්ම C7 දක්වා වැඩි දියුණු කිරීමට ලක් කරනවා. මේ C7 මොඩලයේදී මේට ගුවනේ සිට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවත් ලබා දෙනවා. ඒ අනුව කොලොම්බියානු ගුවන් හමුදාව සතු Boeing 707 ටැන්කර් යානය සමග මේ කෆීරයානා භාවිතා කිරීමට හැකි වෙනවා. මෙසේ වැඩි දියුණු කරපු C7 යානා පසුව නැවතත් ඊශ්‍රායලයේ විසින් C10 හා C12 කියන මොඩල දෙකට වැඩි දියුණු කරනවා. ඒත් සමගම 3 වන පරම්පරාවේ සිට 4 වන පරම්පරාවට මේ යානා උසස් වෙනවා. මේ C10 මොඩලයේ තියෙන ප්‍රධානම හැකියාවක් තමයි දියුණු රේඩාර් පද්ධතිය. ELTA ELM 2032 කියන ප්ලස් ඩොප්ලර් වර්ගයේ රේඩාර් තමයි මේ මොඩලයට සවි කරලා තියෙන්නේ. මේ මගින් කිලෝමීටර් 222ක් දුරින් පිහිටි ගුවන් ඉලක්ක හා පොළව මතුපිට ඉලක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉලක්කය මුහුද මතුපිට නම් තියන්නේ කිලෝමීටර් 370ක් විතර දුරකට මේ රේඩාරේ ඉලක්ක ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේට අමතරව මේට ඉලක්ක 8ක් දක්වා ට්‍රැක් කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ප්‍රබල රේඩාරය නිසා කෆීර් C10 යානයට නොපෙනෙන මානයේ ඇති ඉලක්කවලට පහර දීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේට BVR මිසයිල භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේට IWAR මිසයිල භාවිතා කිරීමේ හැකියාව ඇති අතර කිලෝමීටර් 100ක් දුර ඉලක්ක වෙත මේට පහර දීමේ හැකියාව තියෙනවා. මීට අමතරව පසු කාලීනව මේ C10 යානාවලට ELTA ELM 2052 AESA රේඩාර් යොදාගෙන යාවත්කාලීන කරනවා. ඒවට තමයි කෆීර් බ්ලොක් 60 කියන්නේ. මේ යානා 4++ මට්ටමේ යානා විදිහට තමයි හඳුන්වන්නේ. මේවාට අමතරව මල්ටි ෆන්ක්ෂන් ඩිස්ප්ලේ, හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ වගේ අධි තාක්ෂණික උපාංග හා ඩේටා ලින්ක් වගේම ටර්ගටින් පොට්ස් පවා මේ කෆීර් යානාවලට සවි කර තියෙනවා. එතකොට C12 කියන්නේ මොන වර්ගයේ මොඩලයක්ද? ඇත්තටම C12 කියන්නේ C10 වගේම තාක්ෂණිකව දියුණු යානයක්. හැබැයි C10 යානයේ වගේ දියුණු රේඩාර් උපකරණයක් මේට නැහැ. හැබැයි අවශ්‍ය නම් එවැනි රේඩාර් උපකරණයක් සවි කිරීමේ හැකියාව මේට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩ වගේම ඉලෙක්ට්‍රොනික පද්ධතිත් මෙහි තියෙනවා. ගුවන් සැකිල්ල පවා ඒ අවශ්‍ය ආකාරයට මෙහි වැඩි දියුණු කරලා තියෙනවා. එතකොට ඇයි අපිට මේ කොලොම්බියානු C10 හා C12 යානා වැදගත් වෙන්නේ? දැන් අපි බලන්න යන්නේ ඒ ගැන. බොහෝමයක් ලංකාවේ වගේම විදේශ පුවත්පත්වලත් ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවියේ පවා සඳහන් වෙන්නේ අපිට ලැබෙන්නේ C12 යානා කියලා.
ඔව් මම කලින් කිව්ව දියුණු රේඩාර් පද්ධතියක් නැති මොඩලය. මේ නිසා අපිට ලැබෙන කෆීරයානයට නොපෙනෙන මානේ ඇති ඉලක්කවලට පහරදීමේ නම් හැකියාවක් නැහැ. ඒ කියන්නේ කොටින්ම අපිට BVR වර්ගයේ මිසයිල මේ යානය භාවිතා කරන්න වෙන්නේ නැහැ. එතකොට මොනවද අපිට ලැබෙන්නේ? මිස් ඩිෆෙන්ස්ට නම් හිතෙන්නේ C7 යානාවල තිබුණු පැරණි ELM 2001B රේඩාර් පද්ධතියම භාවිතා කරයි කියලා. මේ මගින් ගොඩබිම් ඉලක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා වගේම ඉලක්කයකට ඇති දුර පමණයි ගණනය කරන්න පුළුවන්. මේට ඉලක්කය වෙත මිසයිල මෙහෙවීමේ හැකියාවක් නැහැ. මේ රේඩාර් උපකරණයම භාවිතා කරයි කියලා කොහෙවත් සඳහනක් නැති අතර මේ අනුමාන කිරීමක් විතරයි කියලා කියන්න ඕනේ. ඊට අමතරව මල්ටි ෆන්ක්ෂන් ඩිස්ප්ලේ, හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ වැනි දේ අපිට හම්බ වෙනවා. ඉතින් එතකොට අපිට මේ කෆීරයානයෙන් ගුවනේ සිට ගුවනට ප්‍රහාර එල්ල කරන්න බැරිද? ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නේ නැති. ඇත්තටම බැරි නෑ. පුළුවන්. මේ සඳහා අපිට භාවිතා කරන්න වෙන්නේ IR Guide Head Scan Short Range Missile. මේවා අපිට ලබා දෙන හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ යුනිට් එකක් මගින් ඉලක්ක වෙත යවන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේ C12 මොඩලයේ යාවත්කාලීන කිරීම නිසා මේ ප්‍රහාරක යානේ ගුවන් සැකිල්ල වෙනස් කිරීමකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට පස්සේ කාලෙකදී අවශ්‍ය නම් මේට මම කලින් සඳහන් කළ ප්‍රබල රේඩාර් පද්ධති දෙකෙන් එකක් සවිකිරීමේ හැකියාව තියෙනවා. මට හිතෙන විදියට නම් ඒකෙත වටිනවා. ඉතින් මේ කෆීර් යානාවල මූලික අරමුණක් තමයි ගුවනින් කරන නිරීක්ෂණ. විශේෂයෙන්ම අපේ සාගර කලාපවල නිරීක්ෂණ මෙහෙයුම්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ටාගට් පොට්ස් වැනි දේවල් මෙට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. දැනටමත් රෆායෙල් ලයිට්නින් පොඩ් කොලොම්බියානු කෆීර් යානාවල යොදා ගන්නවා. දැන් එහෙනම් අපි බලමු මේවා අපිට කවදා විතර ලැබෙයිද කියලා. 2021දී ඊශ්‍රායල් IAI සමාගමත් සමග ඩොලර් බිලියන 50ක ගිවිසුමක් ඇති කරගන්නේ කෆීර් ප්‍රහාරක යානා 5ක් 4+ මට්ටමට වැඩි දියුණු කිරීමට. මුල්ම යානය IAI ආයතනය විසින් ශ්‍රී ලංකාවේදී ඕවර්හෝල් කර වැඩි දියුණු කිරීම කරන අතර අනෙක් යානා 3 ගුවන් හමුදාව හා IAI එකතුව යාවත්කාලීන කිරීම සිදු කිරීමටත් පස්වන යානය ගුවන් හමුදාව විසින් IAI අධීක්ෂණය යටතේ තනිව යාවත්කාලීන කිරීම සිදු කිරීමටත් තමයි සැලසුම් කර තියෙන්නේ. ඒ වගේම මේ යාවත්කාලීන කිරීම සඳහා අවුරුදු 15ක් හෝ ගුවන් පැය 6000ක වගකීමක්ද IAI ආයතනය ලබා දෙන බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් නියමිත කාලයට වඩා අවුරුදු ගණනාවක් මේ වන විට ගත වෙලා තියෙන අතර පසුගිය දවසක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පවසන්නේ මේවා දෙසැම්බර් අවසානයේ ලැබෙන බවයි. නමුත් දැන් දෙසැම්බර් මාසයේ අවසාන වෙලා ඉවරයි. ඉතින් මේවා ලැබිය හැකි දින දෙකක් මිස් ඩිෆෙන්ස්ට අනුමාන කරන්න පුළුවන්. එකක් තමයි ජනවාරි 5 වන දින. ඒට හේතුව තමයි නොම්බර 10 ප්‍රහාරක බලගණයේ ආරම්භක දිනේ එදාවීම. එහෙම නැත්නම් පෙබරවාරි 4 වන නිදහස් දින මහජන ප්‍රදර්ශනය කිරීමත් අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ දින දෙකෙන් එකකදී අපිට මේ වැඩි දියුණු කරනු කෆීර් ප්‍රහාරක යානා දැක ගන්න ලැබෙයිද කියලා අපි බලමු. එහෙනම් අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.